දේවානම්පියතිස්ස කියලා කියන්නේ මුටසේව රජතුමාගේ සහ ස්වර්ණපාලි දේවියගේ දෙවෙනි පුතුණුවන්ට. මහාවංශය ඔහු ගැන විස්තර කරන්නේ ඔහුගේ අනෙකුත් සහෝදරයින් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම අතින් ශ්‍රේෂ්ඨතමයා ලෙසයි. ඔහු ක්‍රිස්තුපූර්ව 247 දී උතුරු රාජ්‍යයේ අනුරාධපුරය මුල් කරගෙන සිහසුනට පත් වූ අතර යුව රජ වුණේ ඔහුගේ සොහොයුරු මහානාග කුමරු. දේවානම්පියතිස්ස රජතුමාගේ නාමය අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි. එතුමාගේ රාජ්‍ය කාලයේදී තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුද්ධාගම රැගෙන වැඩියේ. දේවානම්පියතිස්ස රාජ්‍ය සමය අපේ රටේ ඉතිහාසයේ ගොඩක් වැදගත් සමයක්. දේවානම්පියතිස්ස රජුරුවන්ගේ මුල් නම ගාමිණී තිස්ස. අශෝක අධිරාජයාගෙන් ලැබුණු නාමයකට පසුව තමයි දෙවන පෑතිස් එහෙමත් නැත්නම් දෙවියන්ට ප්‍රිය වූ අර්ථයෙන් දේවානම්පියතිස්ස කියලා භාවිතා කළේ. ඉතිහාසයට අනුව ඉන්දියාවේ රාජ්‍ය පාලකයා වන අශෝක අධිරාජ්‍යයයි තිස්ස රජුරුවෝයි නොදුටු මිත්‍රයෝ. මේ දෙන්නා ලිපි මගින් මිත්‍රත්වය ගොඩනගා ගත්තත් කවදාවත් දැකලවත් කතා කරලවත් නැහැ. දවසක් තිස්ස රජුරුවෝ තමන්ගේ බෑනා කෙනෙක් වෙන අරිට්ඨ ඇමතියා ප්‍රමුඛ දූත පිරිසක් අශෝක අධිරාජයාගේ මාලිගාවට යවුවා. වංශ කතාවල දැක්වෙන පරිදි නම් තිස්ස රජුරුවෝ මේ කණ්ඩායම ඉන්දියාවට පිටත් කළේ දේශපාලනික වශයෙන් රටවල් දෙක අතර තියෙන සම්බන්ධය එහෙම නැත්නම් මිත්‍රත්වය පුළුල් කරගන්න. අරිට්ඨ ඇමති ඉන්දියාවට ගිහින් ආවට පස්සේ අශෝක අධිරාජයා දන්වා එවූ පරිදි තිස්ස රජුරුවෝ දෙවෙනි වරටත් අභිෂේක ලබනවා. ඒත් එක්කම තමයි තිස්ස රජුරුවෝ දේවානම්පියතිස්ස බවට පත්වන්නේ. තිස්ස රජතුමා අශෝක අධිරාජයා වෙත තෑගි භෝග යැවීමද මහා වංශය තවදුරටත් විස්තර කරනවා. ඒවාට අශෝක අධිරාජයාද පෙරලා තෑගි භෝග යවුවා පමණක් නෙවෙයි, ඔහු බුද්ධාගම වැළඳගත් බවත් එසේ කරන ලෙස තිස්සට ආයාචනා කරන බවත් පිළිතුරු වශයෙන් දන්වා එව්වා. මේ කාලයේ රජ්ජුරුවන්ගේ මෙන්ම මහා ඇමතිවරුන්ගේත් ප්‍රධාන විනෝදාංශය වුණේ සතුන් දඩයම් කිරීම. මේ කාලයේදී රජ කෙනෙකු සතුම් දඩයමේ යෑමද උත්සවයක් ආකාරයට සැමරුවා. එදා තිබුණු මේ සතුම් දඩයම් කිරීමේ උත්සවයට තිස්ස රජතුමා ඇතුළු පිරිසත් සහභාගී වුණා. මෙහිදී රජතුමා පිරිසගෙන් වෙන් වෙලා වනාන්තරයේ ඇතුළට ගියා. මෙහෙම යනකොට රජතුමා ඉදිරියෙන් මුවෙක් දුවන්න පටන් ගත්තා. එවිට කවුදෝ තිස්ස තිස්ස යනුවෙන් තමන්ගේ නම කියනු රජතුමාට ඇහුණා. රජතුමා නැවතිලා වටපිට බැලුවා. රජතුමාට දකින්නට ලැබුණේ කසාවතින් සැරසිලා මිහින්තලා ගල මුදුනේ වැඩ සිටින මිහිඳු මහ රහතන් වහන්සේ. මෙහිදී මිහිඳු හිමියෝ තිස්ස රජතුමාගේ නැනවත් බව පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න කිහිපයක් ඇහුවා. මෙයින් රජතුමා ප්‍රඥාවන්ත බව දැනගැනීමෙන් පසුව චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. දේවානම්පියතිස්ස රජතුමා බුදුන් දහම් සඟුන් සරණ ගිහින් බෞද්ධ උපාසකයෙක් බවට පත්වෙනවා. විජයාවතරණයෙන් පසුව අපේ රටේ බුදුදහම වැළඳගත් පළමු පාලකයා වන්නේ දේවානම්පියතිස්ස රජතුමා. රජතුමා බුදුදහම වැළඳ ගන්නවත් එක්කම රජුගේ ආගමත් රාජ්‍ය ආගම බවට පත්වෙනවා. රටේ හැමෝමත් රජ්ජුරුවන්ව ආදර්ශයට අරගෙන බුදුදහම වැළඳ ගන්නවා. මහින්දාගමනයෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ අධීක්ෂණයේ යටතේ තමයි දේවානම්පියතිස්ස රජතුමා මහා විහාරය නිර්මාණය කළෙත්. ටික කාලයකට පසුව රජතුමාගේ බෑනාවන අරිට්ඨ ඇමතිවරයා සහ තවත් 500 දෙනෙක් පැවිදි බව ලබලා අපේ රටේ භික්ෂු ශාසනය ආරම්භ කරනවා. අපේ රටේ කාන්තා පක්ෂයත් පැවිදි බව ඉල්ලපු නිසා මිහිඳු මහ රහතන් වහන්සේගේ අදහසකට අනුව දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවට පණිවිඩයක් යවනවා. ඒ පණිවිඩයට අනුව
අශෝක රජතුමාගේ දියණිය වන සංඝමිත්තා මහරහත් තෙරණිය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් සමගින් අපේ රටේ භික්ෂුණී ශාසනය පිහිටුවන්න නෞකාවකින් දඹකොළ පටුන ප්‍රදේශයට වැඩම කරනවා. ජයශ්‍රී මහා බෝධිය බාරගන්න රජතුමත් අනුරාධපුරයේ සිට දඹකොළ පටුනට විශාල පෙරහැරකින් යනවා. ජනප්‍රවාදවලට අනුව නැව වරායට එමටත් පෙර රජතුමා මුහුදට බැහැලා කරවටක් ජලය පිරෙනකල් නැව දිහාවට ඇවිදගෙන ගිය බව සඳහන් වෙනවා. මුහුදට බැහැලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේව බාරගත් රජුරෝ මහා පෙරහැරකින් බෝධීන් වහන්සේව දඹකොළ පටුනේ සිට අනුරාධපුරයට වැඩම කරවනවා. මේ බෝධි වෘක්ෂය රෝපණය කරන්න රජතුමා තෝරගන්නේ මහමෙවුනා උයන. ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව වන අනුලා දේවිය සහ තවත් කාන්තාවන් 500ක් සංඝමිත්තා මහරහත් තෙරණිය යටතේ පැවිදි වීමත් සමගම අපේ රටේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සම්පූර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ගෙනත් දුන්නොත් එය නිදන් කර චෛත්‍යයක් නිර්මාණය කරන බවට රජතුමා පොරොන්දු වෙනවා. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ නිදන් කරලා රජතුමා ථූපාරාම චෛත්‍යය නිර්මාණය කරන්නේ. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළාට පසුව සෑද වූ මුල්ම දාගැබ වන්නේ ථූපාරාමය. දේවානම්පියතිස්ස රජතුමා අපේ රටේ භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කළා. මිහින්තලයේ චේතියගිරි විහාරය නිර්මාණය කරලා හාමුදුරුවන් වහන්සේලාට බණ භාවනා කරන්න ලෙන් 68ක් පූජා කළා. අනුරාධපුරයේ රන්මසු උයන අසල තිබෙන ඉසුරුමුණි විහාරයත් දේවානම්පියතිස්ස රජතුමා නිර්මාණය කළ තවත් විහාරයක්. ඒ වගේම ඉසුරුමුණි විහාරයත් තිසා වැවත් අසල තියෙන වෙස්සගිරියත් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් නිදි වූ තවත් ආරාමයක්. දේවානම්පියතිස්ස රජතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු තවත් ස්ථානයක් විදියට මහාපාලි දානශාලාව හඳුන්වන්න පුළුවන්. මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට ඉරිදියෙන් වැඩම කරලා උන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබපු ප්‍රථම ස්ථානය තමයි ඉසින් බැස්ස ගල කියලා කියන්නේ. අනුරාධපුරයේ මැදවච්චියේ තියෙන මේ ස්ථානය ඉන්දියාවේ ඉසිපතනාරාමයට සාපේක්ෂව ලංකාවේ ඇති එකම ස්ථානයේ ලෙස හඳුන්වන අතර දේවානම්පියතිස්ස රජතුමා මේ පුදබිමේ විහාරයක් නිර්මාණය කරන්නත් පියවර ගත්තා. ඒ වගේම පටමක චෛත්‍ය, උපාසිකා විහාරය, හත්තාල්හක විහාරය, පාචීනාරාමය, නාගදීප විහාරය වගේ වෙහෙර විහාරත් මිහින්තලා ආරාම සංකීර්ණයත් කරවන්නේ දේවානම්පියතිස්ස රජතුමා. මේ අතරේ රජතුමා තිසා වැවත් නිර්මාණය කරනවා. ආර්යවංශික රජුරුවන්ගෙන් වැවක් නිර්මාණය කළ දෙවැනි හෝ තෙවැනි පාලකයා වන්නේ දේවානම්පියතිස්ස රජතුමා. ඒ වගේම වලස් වැව නිර්මාණය කරන්නෙත් දේවානම්පියතිස්ස රජතුමාම තමයි. දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය සමය අපේ රටේ වැදගත් කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. කැටයම් කලාව, ගෘහ නිර්මාණ කලාව, මූර්ති කලාව, චිත්‍ර කලාව දියුණු වීම වගේම කොත් කැරළි වලින් යුක්ත සුදු දාගැබ්, මෛත්‍රිය කරුණාව විදහා දක්වන බුදු පිළිමත් මේ කාලයේ නිර්මාණය වෙනවා. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පයත් මේ කාලයේ බිහි වුණු එකක්. අපේ සංස්කෘතික සැරසිලි, බෞද්ධ පෙරහැර, තොරන් වගේ දේවල් එක්ක දැහැමි ආර්ථික රටාවක් රට තුල ගොඩනගන්නෙත් මේ දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලය තුල. මේ විදියට අවුරුදු 40ක් දේවානම්පියතිස්ස රජතුමා අපේ රට පාලනය කළා. මිහිඳු හිමියන් පිරිනිවන් පෑමට අවුරුදු 8කට පෙර දේවානම්පියතිස්ස රජතුමාගේ අභාවය සිදු වෙනවා. බුදුසසුනටත් අපේ රටටත් ඉමහත් සේවාවක් ඉටු කරපු ඒ රජතුමාගෙන් අපේ රටට සිදු වූ සේවය හැමදාම අප සිහිපත් කළ යුතුයි.
ඉතින් දේවානම්පියතිස්ස රජතුමාගේ ඒ කතාවස්තුවත් සමගින් අද YouTube නාලිකාවෙන් සමුගෙන යන්නයි මේ සූදානම. අපගේ නාලිකාව subscribe කර තබා ගන්න තවත් මේ වගේ වැදගත් තොරතුරු ඔබට දැන ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙනම් ආයෙත් දවසක හමු වන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.